hair loss එකකදී මම හැමදාම කියනවා මෙන්න මේ කාරණා ටික සැලකිලිමත් වෙන්න කියලා. පළවෙනි කාරණේ පොඩි කෙනෙක් නම් ඔයා කොණ්ඩේ යන එක නවතින්න ඕන නම් ඔයා මුලින්ම කල්පනා කරන්න ඔයා කන කෑම જાති කියලා. කඩෙන් කොත්තු කනවා නම් කොඩෙන් රයිස් කනවා නම් ෂෝටිස් වර්ග නම් නිතර කන්නේ ඔයා මහත් වෙන්න නම් දඟලන්නේ ඔයාට ඕන ඔලුවට හම්බෙන පෝෂණය ලැබෙන්නේ නැහැ. ලේවල තියෙන සංයුතිය හොඳ වුණොත් තමයි කොණ්ඩේ ලස්සනට හැදෙන්නේ. මොකද කොණ්ඩේට එන රුධිර නාලය කොණ්ඩේටත් වඩා ඉතා පොඩි. ඉතින් ඒ රුධිර නාලය බ්ලොක් වෙන්න පුළුවන්. ඒ රුධිර නාලයේ දිගේ පෝෂණය අවශ්‍ය විදිහට කොණ්ඩේට ආවේ නැත්තම් කොණ්ඩේ හැදෙන්නේ නැහැ. දෙවෙනි කාරණේ අපිට ඕන විටමින් D ප්‍රමාණය සහ ඔළුවේ හිස් කබල රත් වෙද්දී ඉරට අපි සමීපද නැද්ද කියන එක ඉරෙන් අපි කොච්චර ඔළුව තෙතමනේ රඳව ගන්නවද සහ හිස් කබලයි කොණ්ඩේ අතර වාතාවකාශය සිසිලණය වෙන තරමට තමයි අපේ කොණ්ඩේ ඝනකම් වෙන්න පටන් ගන්න. ඉතින් මෙන්න මේ කාරණේදී අපිට හිස් කබලෙත් තෙතමනේ ඉතා වැදගත් වෙනවා. ඉතින් රෝස්මරි ඔයිල් එකක්, ඔළුවට හයලුරොනික් ඇසිඩ් 2% සීරම් එකක්, මිනොක්සිඩිල් එකක කන්ටෙන්ට් එක කොලජන් තියෙන කන්ටෙන්ට් එකක්, පෙප්ටයිඩ් තියෙන කන්ටෙන්ට් එකක් අපිට ඕන වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ දේවල් ඔළුවේ තෙතමනේට පාලනයට තියාගන්න පුළුවන්. ඊට අමතරව අපිට ඕනේ මල්ටි විටමින් එකක්, ට්‍රයිකොෆිල්, පයිලෝපෙප්ටන්, මීට අමතරව ගොඩක් විටමින් වර්ග කොණ්ඩේ විතරක් හදලා තියෙනවා. ඉතින් මීට අමතරව ඔයාට කරන්න පුළුවන් මෙන්න මෙහෙම වැඩ. ඔයා නානවන, ඔයා නෑවට පස්සේ දාඩිය දානවා වගේ නම් නැත්නම් නෑවට පස්සේ වියලි ගතිය වැඩි නම් ඔයාට කන්ඩිෂනර් එකක් ඒ වගේම ඔළුවට හිස් කබලට ෂැම්පූ එකක් ඇප්ලයි කරන්න පුළුවන් වෙන්න පුළුවන්. මේක නාද්දි දවසක් දවසක් ඇප්ලයි කරන්න කන්ඩිෂනර් එක හිස් කබලට දාන්න ඉතින් කොණ්ඩේට විතරක් ගන්න. කොණ්ඩේ ගොඩක් වවන කෙනෙක් නම් ඔයාට ආගන් ඔයි ලෝන වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියපු කාරණා ඔයත් එකතු කරගන්න. ඔයාට මීට අමතරව ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඔයත් එක මේ ගැන කතා කරන්න කැමතියි.